ආයුබෝවන් සිකුරු කුම්භ රාශි ගත වීම. ක්‍රිස්තු වර්ෂ 2026 වූ පෙබරවාරි මාස 6 වෙනි දින අලුයම 1:12ට ග්‍රහලොව සුකුමාලිය විශේෂයෙන්ම වීනස් දෙව්දෝ නිවේදනය කරන සතුටට ආදරයට සැපතට සියලුම සුපෝභෝගී ජීවිතවලට හිමිකම් කියන මේ සිකුරු ග්‍රහය ක්‍රිස්තු වර්ෂ 2026 වූ පෙබරවාරි මාස 6 වෙනි දින කුම්භ රාශියට මිත්‍ර රාශිගතව පිවිසෙනවා. ඉතින් මේ මිත්‍ර රාශිගතව පිවිසෙන්නේ සෙනසුරට අයිති කුම්භ රාශියට. ඉතින් කුම්භ රාශියට අයිති නැකත් වන විශේෂයෙන්ම කුජට අයිති දෙරට නැකතේ පාද දෙකකත්, රාහුට අයිති සියාවත නැකතේ පාද හතරකත්, ගුරුට අයිති වෝපුටුප නැකතේ පාද තුනකත් ඉදිරියට මේ සිකුරු ගෝචර චලිතයක් පවත්වාගෙන ගිහිල්ලා ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ පෙබරවාරි මාස 2 වෙනි දින මීන රාශියට ගොස් උච්චත්වයට පත් වෙනවා. ඉතින් මේ ග්‍රහලොව සියලුම සැප දෙන සියලුම ආදරයට කරුණාවට නිවේදනය කරන මේ සිකුරු ග්‍රහය මේ කුම්භ රාශිය තුල තිර රාශියක් වන කුම්භ රාශිය තුල ගත කරන කාලය ගෝචර චලිතයෙන් ගත කරන කාලය ඔබේ ලග්නයට කෙසේදයි අපි බලමු. ඒ වගේම මේ ගෙනෙන ලද පලාඵල සමස්ත විශේෂයෙන්ම ගෝචර ඵල බව සලකන්න. මොකද ඔබේ ජන්ම කේන්ද්‍ර සටහනක ඔබ ගත කරන මහදසා අන්තර්දසා විදසා අනුව ගත කරන ඒ රාශික තත්ත්ව අනුව ග්‍රහ දෘෂ්ටීන් මත වෙනස් විය හැකි බැවින් මේ ගෙනෙන ලද පලාඵල විශේෂයෙන්ම ගෝචර පලාඵලයක් බව සලකනවා. මේෂ ලග්නය විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන මේෂ රාශියෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහය දසවැනි වූ කර්මස්ථානය තුල රුචික නම් පංචමහා පුරුෂ යෝගයක් මවමින් ඉන්න වෙලාවේ ඔබේ මේ කතානායක සිකුරු ග්‍රහය පිවිසෙන්නේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනිට මිත්‍ර රාශි ගතව. ඉතින් රාහුද බුධද ගෝචර චලිතයක් මේ මොහොතේ 11 වෙනි තුල පවත්වාගෙන යනවා. ඉතින් ඔබේ ලග්නයෙන් දෙවන කුටුම්බස්ථානය සහ කාලස්ත්‍ර ස්ථානය 7 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරුට පවතින. ඉතින් මේ සිකුරු 11 වෙනිට මිත්‍ර රාශිගතව පිවිසීම ඉතාමත්ම යහපත් පිවිසීමක් හැටියටයි කෙලින්ම මේෂ රත්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබට අත ඉදිරි ධනය ලැබෙන කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළ ඔබ හදිසි මුදලක් වගේ බලාපොරොත්තු වෙමින් තිබ්බනම් මේ කාලය තුළදී අනිවාර්යයෙන් ඔබට මේ මුදල් හදලා ලබා ගැනීමේ යම් වාග්යක් පවතින කාලයක්. විශේෂයෙන්ම මේ කාලය තුළ ඔබ වචනය මෙහෙවා කටයුතු කරන විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරුන්ට, නීතිඥවරුන්ට, බ්‍රෝකර්වරුන්ට, මාධ්‍යංශයේ කටයුතු කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ රැකියාවේ දියුණුවක් අත්පත් වෙන කාලයක්. රැකියාව උසස් වීම ලැබෙන කාලයක්. කරන එක කටයුතු වෙනදාට වඩා ශක්තිමත් ඉදිරියට කර ගැනීමට බලවත් ශක්තියක් ඇති කාලයක් වශයෙන් මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ සමාජගත වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් සමාජගත වීම වලින් ඔබට අති සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් දේශපාලන කටයුතු වලින්. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි ලාභ ලබා ගන්න පුළුවන් ශක්තියක් බලයක් මේ කාලේ ඔබට ඇති කාල සීමාවක්. ඒ වගේම විවාහ ජීවිතේ සතුට සැපත වර්ධනය වෙන කාලයක් විශේෂයෙන්ම නව මංගල යෝග ලැබෙන කාලයක් පැවති මංගල යෝග ස්ථිර වෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මිතුරියන් වැඩිමහල් සහෝදරින් ඇසුරින් උදව් උපකාර ලැබෙන කරන කියන කටයුතු ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් කාලයක් විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට ඉතාමත් යහපත් ග්‍රහ ගෝචරයක් සමර්ථ අයුරින් බැලුවොත්. ඉතින් ඔබ වෙනදාට වඩා කුසල කර්ම කිරීම වගේ නොයෙකුත් ආකාරයේ පින් දහම් කිරීම දානමාන පුණ්‍ය කර්ම කිරීම කේන්ද්‍රයේ ඔබේ පවතින මහදසා අන්තර්දසා බල සිකුරට විශේෂයෙන්ම සංජීවනී වැනි යන්ත්‍ර නියමාකාරයෙන් පළඳා ගැනීම මගින් නොයෙකුත් අපල තත්වයන් බාධක තත්වයන් වළක්වා ගන්න පුළුවන් බවයි කියන්න තියෙනවා. ඉතින් මේ ග්‍රහ ගෝචරය ඉතාමත් යහපත් මේෂ ලග්න. වෘෂභ ලග්නය විශ්ව කේන්ද්‍රයේ දෙවනි රාශිය කතානායක සිකුරුම ලග්නාධිපතිත්වයේ දරන වෘෂභ රැසින් උපන් ඔබගේ මේ සිකුරු ග්‍රහය පිවිසෙන්නේ ඔබගේ දසවැන්න වූ කර්මස්ථානයට. එම මොහොතේ විශේෂයෙන්ම රාහු සහ බුධද ගෝචර චලිතයක් පවත්වාගෙන යමින් ඉන්න වෙලාවක්. ඉතින් ඔබගේ ලග්නය සහ ඔබගේ සතුරු ස්ථානයේ රෝග ස්ථානයේ 6 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු ග්‍රහය විසින් දරන්නේ. ඉතින් මිතුරු රාශිගතව තමයි මේ සිකුරු ඔබගේ 10 වෙනි තුලට එන්නේ. ඉතින් මේ පිවිසීම ඔබට ඉතාමත්ම යහපත් පිවිසීමක්. විශේෂයෙන් මේක බලපාන්නේ ඔබගේ රැකියාවට. ඉතින් රැකියාවේ උසස් වීමක් දියුණුවක් අනිවාර්යයෙන්ම ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ව්‍යාපාර කටයුතු පොඩ්ඩක් හිර වෙලා පොඩ්ඩක් බාධක මැද්දේ වගේ ඔබ හිටියා නම් මෙන්න මේ කාලය තුළදී ඔබේ කටයුතු ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් පාරිසරයක් හැදෙන කාලයක්. ඉතින් ව්‍යාපාරවල වැඩි ලාභ වාසි ලැබෙන කාල සීමාවක් කියවොත් විශේෂයෙන්ම නිවැරදි. යම් මානසික වශයෙන් සුව සහනයක් විතර එන කාලයක්. පිය පාර්ශවයෙන් උදව් උපකාර ඔබට
ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. යම් රෝග තත්වයකින් පෙළීලා ඔබ හිටියනම් ඒ රෝග තත්ත්වයන් යම් තාක් දුර निराකරණය කරගන්න පුළුවන් කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අලංකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන, නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ කටයුතු කරන, විශේෂයෙන්ම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන, කලා අංශයේ කටයුතු කරන අයට ඉතාමත්ම සුබ කාලයක් මේ කාලය. ඉතින් සමස්ත වශයෙන් ගත්තොත් ලග්නාධිපති වශයෙන් ඔබගේ දසවැන්න තුලට මේ සිකුරුගේ ගෝචර ඉතාමත්ම යහපත. ඔබ යම් ණය මුදලක් කළා තිබ්බනම් මේ ණය ගෙවා ගන්න පුළුවන් පරිසරයක් හැදෙන කාල සීමාවක් මේ කාලේ. ඉතින් ඔබ මේ කාලේ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඉතින් මේ කාලය තුළදී විශේෂයෙන්ම නොයෙක් කවුරුන් කුසල කර්ම කිරීම, දානමාන පුණ්‍ය කර්ම කිරීම, සංජීවනි වැනි යන්ත්‍ර පළඳා ගැනීම වගේ තත්ත්වය වඩාත් බලවත් කරගන්න පුළුවන්. ඊටමත් යහපත් කාලයක් ලග්නාධිපතිය වශයෙන් දසවැන්න තුළට මිත්‍ර රාශිගතව ගෝචර චලිතයකින් පිහිටුයි. මිථුන ලග්නය විශ්ව කේන්ද්‍රයේහි තුන්වෙනි රාශිය බුධ ලග්නාධිපතිත්වයේ දරන මිථුන රාශියෙන් උපන්න ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා 9 වෙනි තුල රාහු සමග ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කතානායක සිකුරු ග්‍රහයා එන්නේ ඔබගේ පූර්ව පුණ්‍යස්ථාන වූ 9 වෙනිට. ඉතින් මේ සිකුරු ග්‍රහයා ඔබගේ පුත්‍රකාරක ස්ථාන වූ 5 වෙනි සහ ව්‍යයස්ථාන වූ 12 වෙනි හිමිකාරීත්වය තමයි දරන්නේ. ඉතින් මේ 9 වෙනිට පිවිසීම මිථුන රාශිගතව පිවිසීම ඔබට ඉතාමත්ම යහපත් පිවිසීමක්. මිථුන ලග්නීමයට කලින් මාසයේ විශේෂයෙන්ම ජනවාරි මාසයේ යම් අහිතකර බලපෑම් ඇති වෙච්ච කාලයක්. මොකද ඔබගේ ලග්නාධිපතිය කුජ විශේෂයෙන්ම රවි සිකුරු වැනි ග්‍රහයන් ඔබගේ 8 වෙනි තුලයි ගෝචර චලිතයක් පවත්වාගෙන. ඉතින් යම් බාධා ස්වරූපයක් හිත් පීඩා ඇති වෙච්ච කාලයක්. අන්න ඒවා निराකරණය වෙලා මේ සිකුරු 9 වෙනිට පිවිසීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාලයක්. සමාජගත වෙලා වැඩ කටයුතු කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් කාලයක්. නව ආදර සම්බන්ධතා ඇති වෙන කාලයක්. පැවති ආදර සම්බන්ධතාවල සතුට සැපත වර්ධනය වෙන කාලයක්. ඉතින් අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඉතින් උසස් අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න මිථුන ලග්නහිමියන්ට මේ කාලය යහපත් කාලයක්. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් හිටියනම් දුර ගමන් යන්න, වන්දනා ගමන් යන්න මෙන්න මේ කාලය තුල අවස්ථාවන් ලැබෙන කාලයක්. ඒ වගේම විදේශගත අධ්‍යාපන කටයුතු වලට ඔබ බලාපොරොත්තු වෙමින් හිටියනම් මේ කාලය තුලදී ඇති කරගන්න විශේෂයෙන්ම පරිසරය සකස් වෙන පාර කැපෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වුන්ට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් මිථුන ලග්නහිමියන්ට යහපත් කාල සීමාවක් වශයෙන් මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන් කුසලයේ නිරත වෙමින් පින් දහම් කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේ 4 වන රාශියේ සඳු ලග්නාධිපතිත්වය දරන කටක රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්චි සඳු ග්‍රහයා ලග්නයෙන් 3 වෙනි තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ සිකුරු ග්‍රහයා මිථුන රාශිගතව පිවිසෙන්නේ ඔබගේ ලග්නයෙන් 8 වෙනිට. ඉතින් ඔබගේ ලග්නයෙන් 8 වෙනිට පිවිසෙන මොහොතේ රාහු සහ බුධද ගෝචර චලිතයක් පවත්වාගෙන යනවා. ඉතින් ඔබගේ 4 වෙනි සුඛස්ථානයේ සහ සියලුම ලැබීම් පෙනෙන 11 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු ග්‍රහයා විසින් දරන්නේ ඔබේ කේන්ද්‍රය තුල. ඉතින් මේ සිකුරු ග්‍රහයා ඔබේ පිවිසෙන්නේ 8 වෙනිට. ඉතින් මිථුන රාශිගතව පිවිසියත් සිකුරුට යම් පීඩාකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාලය ටිකක් ප්‍රවේශමෙන් ගත කරගන්න. මොකද ඔබ විශේෂයෙන්ම ඔබේ යාන වාහන විශේෂයෙන්ම දේපල සම්බන්ධ කටයුතු, නිවාස ඉදිකිරීම කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබ යම් අලාභ හානි, පාඩු, රැවටීම් වලට ඔබට ලක්වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඔබ විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ වාහනයක් විකුණන්න ඉන්නවනම්, විශේෂයෙන් වාහනයක් ගන්න ඉන්නවනම් මෙන්න මේ කාලේ හොඳට හොයලා බලලා අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ පුළුවන් තරම් අවබෝධයෙන් අවධානයෙන් මේ කටයුතු කරන්න. විශේෂයෙන්ම නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන, කන්ස්ට්‍රක්ෂන් වගේ වැඩ කටයුතු කරන අයට යම් අලාභ හානි පාඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ කටයුතු කරන, කළුගල්, පස්තු, වැලි ආශ්‍රිත වගේ කටයුතු කරන අයට භූමි සම්බන්ධ කටයුතු කරනට යම් අලාභ හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවබෝධයෙන්ම කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විවාහ ජීවිතයේ සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කාන්තාවන් පිරිමි පාර්ශ්වය නිසාද, පිරිමි පාර්ශ්වයේ කාන්තා පාර්ශ්වය නිසාද තම චරිතයට යම් කැලලක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ සිකුරු මහද සාන්තර දස විදිසා ඔබේ ජන්ම සටහන් කේන්ද්‍රවල ගත කරනවා මේ තත්ත්වය විශේෂයි. කෙසේ නමුත් ඔබ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ පීඩනකාරී තත්ත්ව ඔබට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් මේ කාලය ගත කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන්ම ඉවසීමෙන් සිටීම, විශේෂයෙන්ම කුසල කර්ම කිරීම, ධනට පිනට දීම, සංජීවනි වැනි යන්ත්‍ර පළදා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කරගන්න කටක ලග්න හිමියන්ට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 5 වන රාශිය පුත්‍රකාරක රාශිය රවි ලග්නාධිපතිත්වයේ දාන සිංහ රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති රවි ඔබගේ 6 වෙනි තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ
මේ සිකුරු ග්‍රහය ඔබේ පිවිසෙන්නේ කාලත්‍රිස්ථාන වූ 7 වෙන්නට මිත්‍ර රාශිගතව රාහු සහ බුධ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ. ඉතින් ඔබගේ ලග්නයේ 3 වෙනි වූ වික්‍රමස්ථානයේ සහ කර්මස්ථානයේ වූ 10 වෙනි හිමිකාරිතය තමයි මේ සිකුරුට තියෙන්නේ. ඉතින් මේ සිකුරු 7 වෙන්නට පිවිසීම ඔබට ඉතාමත්ම යහපත් පිවිසීමක් හැටියටයි හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ පිවිසීම විශේෂයෙන්ම ඔය වැදගත් වෙන්නේ ඔබගේ විවාහ ජීවිතේ. විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාලයක්. ඒ වගේම ඔබ නව මංගල යෝග බලාපොරොත්තුෙන් හිටියනම් මේ කාලය තුළ මේ මංගල යෝග ස්ථිර වෙන අනුත් අවස්ථාවන් ලැබෙන කාලයක්. ඉතින් ඒ වගේම දේශපාලන අංශයේ පිරිස් කල්පනාකරන අංශයේ ටීම් වර්ක් වගේ කරන කෙනෙක් නම් ඔබේ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් ශක්තියක් මේ කාලේ යොමු වෙන කාලයක්. ඉතින් රැකියාවේ දියුණුවක් උසස් වීමක් ලැබෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි ලාභ ලබා ගැනීමට බලයක් ශක්තියක් නිරන්තරයෙන් එන කාලයක්. ඒ වගේම විදේශගත ව්‍යාපාර කටයුතු, රැකී ආරක්ෂා කටයුතු වලින් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් බලයක් ශක්තියක් නිර්මාණය වෙන කාලයක්. ඒ වගේම ඔබ කරන කියන කටයුතු රැකී ආරක්ෂා ව්‍යාපාර සාර්ථක වෙනවා වගේම යම් තාක් තුළ ඔබට ඔබගේ සහකරුගෙන් හෝ සහකාරියෙක් ඔවුන්ගේ පාර්ශවයන්ගෙන් යම් උදව් උපකාර මේ කාලේදී ලැබෙන කාලයක්. ඉතින් යහපත් කාලයක් වශයෙන් මේ සිංහ ලග්නිමයන්ට මේ 7 වෙනි තුලට මේ සිකුරුගේ ගෝචරය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන්ම කුසල කර්ම කිරීම, දානමාන පුණ්‍ය කර්ම කිරීම, කිරියම්මවරුන්ට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් සංජීවනි වැනි යන්ත්‍ර ඵලදා ගැනීම මගින් සත්‍යය වඩා යහපත් කර ගැනීමට හැකියාව පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 6 වෙනි රාශිය බුධ ලග්නාධිපතිත්වයේ දරන කන්‍යා රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්චි බුධ ග්‍රහය ඔබගේ 6 වෙනි තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ සිකුරු ග්‍රහයද පිවිසෙන්නේ ඔබගේ 6 වෙනි වූ සතුරු ස්ථානයේ රෝග ස්ථානයේ රාහුද ගෝචර චලිතයක් පවත්වාගෙන යනවා. ඉතින් ඔබගේ ලග්නෙන් දෙවැන්න වූ කුටුම්බ ස්ථානයේ සහ සියලුම පූර්ව පුණ්‍ය ස්ථානයේ වූ 9 වෙනි හිමිකාරීත්වය තමයි මේ කතානායක සිකුරු විසින් දරන්නේ. ඉතින් මේ සිකුරු 6 වෙනිට පිවිසීම නම් කන්‍යා ලග්නිමයට යහපත් නැහැ. මොකද භාව 12ෙම සිකුරු දුර්වල වෙන ස්ථාන තමයි ලග්නෙන් 6 වෙන්න සිකුරු මරණකාරී ස්වභාවයට පත් වෙන තැන. ඉතින් ඒ නිසා සිකුරුගෙන් විය හැකි හානි පැත්ත ඔබට වැඩි. ඉතින් කන්‍යා ලග්නිමියන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු කාලයක් ඔබට යම් ආර්ථික වශයෙන් අපහසුතාවයන් පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මුදල් ආයෝජනය කරද්දී රැකියාවේ හෝ ව්‍යාපාරයකදී යම් දෙයකට ඔබ මුදල් වේදම් කරද්දී තුන් වතාවක් හිතලා මුදල් වේදම් කරන අර පිරිමැස්මෙන් නොයෙකුත් හානි මුදල් වියපැහැදම් වීම නැති වෙන්න පුළුවන්. ඒ වගේ මුදල් මත අප වෙලා අන්නයට උදව් කරන්න ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන විශේෂ අවධානයක් අවබෝධයක් ගත්තොත් ගොඩක් අවුල් විසඳ ගන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබට යම් සතුරු කරදර ඇති වෙන කාලයක් මේ කාලය. ඉතින් සතුරු කරදර තත්ත්වයන් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. යටි බඩ ආශ්‍රිත ગેස්ට්‍රයිටිස් ගර්භාෂයගත ආශ්‍රිත යම් රෝග තත්ත්වද මතුවෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා අවබෝධයෙන් වෙන විශේෂයෙන්ම සුගර් වෙන්න තියෙන අයට පොඩ්ඩක් සීනි ආහාර මගින් සීනි වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇති කාලයක්. ඒ නිසා ඒ ගැනද විශේෂ අවබෝධයකින් කටයුතු කරන්න. ඉතින් මේ කාලය තුළ කාන්තාවන් පිරිමි පාර්ශ්වය නිසාද පිරිමි පාර්ශ්වයේ කාන්තා පාර්ශ්වය නිසාද නොයෙකුත් ආකාරයක තම චරිතයට ගැටලුකාරී ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන්ම ඔබ කුසල කර්ම නිරත වීම, පින්දහම් කිරීම මගින් විශේෂයෙන්ම තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාව පවතී. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 7 වන රාශිය සිකුරුම ලග්නාධිපතිත්වයේ දරන තුලා රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති මේ සිකුරු පිවිසෙන්නේ පුත්‍රකාරක ස්ථාන වූ 5 වෙනිට රාහු සහ බුධද 5 වෙනි තුල කුම්භ රාශිය තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ. ඉතින් ලග්නය සහ ඔබගේ 8 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු විසින් දරන්නේ. මේ සිකුරු 5 වෙනිට පිවිසීම ඔබට ඉතාමත් යහපත්. පිවිසීමත් එක්ක ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් ශක්තියක් යොමු වෙන කාලයක්. විශේෂයෙන්ම කලා අංශයේ කටයුතු කරන අධ්‍යාපන කටයුතු කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ කාලය තුල ඔබගේ ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. නව ආදර සම්බන්ධතා ඇති වෙන අතර ආදර සම්බන්ධතාවල පැවති ආදර සම්බන්ධතාවල සතුට සැපත වර්ධනය වෙන කාලයක්. දරුවන්ගේද දියුණුවක් අත්පත් වෙන කාලයක්. දරුවන්ගේ ක්‍රීඩා කටයුතු තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ නොයෙකුත් කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කාලේ කරන කියන කටයුතු තමයි සාර්ථකව කරගන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම රැකී ආරක්ෂාවල දියුණුව, ව්‍යාපාර කටයුතු වල දියුණුව, විශේෂයෙන්ම විවාහ ජීවිතේ සතුට සැපත වර්ධනයක් ඇතුව ඉදිරියට යන්න පුළුවන් කාලයක් තුලා ලග්න හිමියන්ට. ඉතින් නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, විශේෂයෙන් පින්දහම් කිරීම, සංජීවනි වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් හරියාකාරයෙන් පළඳා ගන්නා වූ අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාව පවතී. වෘශ්චික ලග්නය විශ්ව කේන්ද්‍රයේ 8 වන රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන වෘශ්චික රාශියෙන් උපන් ඔබගේ
ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහය ලග්නයෙන් 3 වෙන්නේ රවි සමග ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ සිකුරු ග්‍රහය පිවිසෙන්නේ ඔබගේ 4 වෙනි වූ සුඛ ස්ථානයට. විශේෂයෙන්ම ඔබේ කාලත්‍රි ස්ථානයේ 7 වෙනි සහ විශේෂයෙන්ම ඔබගේ 12 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු විසින් දරන්නේ. ඉතින් මේ සිකුරු 4 වෙනි වූ සුඛ ස්ථානයට පිවිසීම ඉතාමත්ම යහපත් පිවිසීමක්. ඉතින් ඔබේ කටයුතු සඵල වෙන කාලයක්. යම් මානසික වශයෙන් සුව සහනයක් මානසික සුවයක් ලැබෙන කාලයක්. යම් මානසික පීඩාකාරී තත්ත්ව තිබ්බනම් ගොඩක් දුරට සමතයකට පත් වෙන කාලයක්. මවගෙන් උදව් උපකාර මවගේ පාර්ශ්වයෙන් ලැබෙන කාලයක්. ඒ වගේම නව නිවාස ඉදි කරන්න හිටපු අයට ඉතාමත්ම සුබ කාලයක්. නිවාස අලුත් වැඩියා කරන්න අලුතෙන් පටන් ගන්න ඉතාමත්ම හොඳ කාලයක්. ඉතින් ඒ වගේම තමයි යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන හිටපු අයට යාන වාහන මිලදී ගැනීමට ශක්තියක් බලයක් ඇති වෙන කාලයක්. වාහන විකුණ ගන්නත් පුළුවන් කාලයක්. ඉතින් දේපල සම්බන්ධ කටයුතු වලින් වැඩි වාසි ලාභ ලැබෙන කාලයක් වෘශ්චික ලග්න හිමියන්ට. කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ පොළොව ආශ්‍රිත කන්ස්ට්‍රක්ෂන් වගේ කටයුතු කරන අයට කළුගල් ව්‍යාපාර මැණික් ව්යාපාර වගේ කරන වෘශ්චික ලග්න හිමියන්ට ඔවුන්ගේ කටයුතු ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් බලයක් ශක්තියක් මේ කාලේ ඇති වෙන කාලය. ඒ නිසා නිරන්තරයෙන්ම උත්සාහයෙන් උනන්දුවෙන් ඔබ කටයුතු කරගන්න තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. පපුව ආශ්‍රිත සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරගන්න නිරන්තරයෙන්ම කුසල කර්ම වල නිරත වීම විශේෂයෙන් පින්දහම් කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඊටමත්ම සුබ කාලයක් ඔබගේ 4 වෙනි තුළට මේ සිකුරුගේ ගෝචරය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේහි නවවන රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරන ධනු රාශියෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච ගුරු ග්‍රහය 7 වෙනි තුල වක්‍ර ස්වභාවයෙන් ගමන් කරන වෙලාවේ මේ සිකුරු ග්‍රහය පිවිසෙන්නේ ලග්නයෙන් 3 වෙනි රාහු සහ බුධද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ. ඉතින් ඔබගේ රෝගස්ථානයේ 6 වෙනි සහ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු විසින් දරන්නේ. මේ සිකුරු 3 වෙනිට පිවිසීම ඉතාමත්ම යහපත් පිවිසීමක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබට විශේෂම විදේශගත ව්‍යාපාර රැකී ආරක්ෂා කරන කටයුතු කරන කෙනෙක් නම් ඔබ අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර YouTube, ක්‍රිප්ටෝකරන්සි වැනි නොයෙකුත් අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර කටයුතු කරන අයට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට බලයක් ශක්තියක් ඇති කාලයක්. ඒ වගේම තමයි විදේශගත වීමට බලාපොරොත්තු වෙන හිටියා නම් මේ කාලය තුළ විදේශගත වීමට යම් වාග්යක් සැකසෙන කාලය. ඒ නිසා ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් ඔබේ කටයුතු කරගන්න විශේෂයෙන් මේ කාලේ ඉතාමත්ම සාර්ථකයි ව්‍යාපාර කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් මේ කාලේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන අතර සමාජගත වෙලා වැඩ කටයුතු කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට බලයක් ශක්තියක් නිරන්තරයෙන්ම යොමු වෙන කාලයක්. ඉතින් විශේෂයෙන්ම කලාංශයේ රැකී ආරක්ෂා කටයුතු කරන අයට විශේෂයෙන්ම කලාංශයේ අධ්‍යාපන කරන කටයුතු කරන අයට අති සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් බලයක් ශක්තියක් මේ කාලයේ ධනු ලග්න හිමියන්ට ඇති කාලයක්. ඒ නිසා නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම විශේෂයෙන් පින් දහම් කිරීම, දෙවියන්ට කරන්නා පුද පූජා සත්කාර, සංජීවනි වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාව පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 10 වන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වයේ දරන මකර රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති සෙනසුරු 3 වෙනි වූ මීන රාශිය තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ලග්නයෙන් 2 වෙනි කුම්භ රාශියට තමයි මේ සිකුරු ග්‍රහය පිවිසෙන. ඉතින් මකර ලග්න හිමියන්ට ඉතාමත්ම සුබ ಫಲ දෙන ග්‍රහය විදිහට මේ සිකුරු හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ඔබගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ මේ සිකුරු ග්‍රහය. ඉතින් ඔබගේ පස්වැන්න වූ ත්‍රිකෝණ ස්ථානය සහ කර්මස්ථානය වූ 10 වෙන්නේ හිමිකාරීත්වය තමයි මේ සිකුරුට තියෙන්නේ. සිකුරු දෙවැන්නට මිත්‍ර රාශිගතව පිවිසීම රාහු සහ බුධ ගෝචර චලිතයක් පවත්වාගෙන ඉන්න වෙලේ පිවිසෙන්නේ ඔබට ඉතාමත්ම යහපත්. ඉතින් මේ කාලය තුළ ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාලයක්. විශේෂයෙන් ඔබ වචනය හසුරුවා වැඩ කටයුතු කරන කෙනෙක් නම්, නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම්, ටියුෂන් ගුරුවරයෙක් නම්, බ්‍රෝකර්වරයෙක් නම්, මාධ්‍යාංශයේ කටයුතු කරන කෙනෙක් නම් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රැකියාවේ උසස් වීම දියුණුවක් අත්පත් වෙනම කාලයක්. ඔබ ව්‍යාපාර කරන මකර ලග්න හිමියෙන් නම් ව්‍යාපාර කටයුතු වලින් වෙනදාට වඩා වැඩි වාසි ලාභ ලබා ගන්න පුළුවන් ශක්තියක් බලයක් නිරන්තරයෙන්ම ඇති වෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් ආදර සම්බන්ධතාවලින් සතුට සැපත වර්ධනය වෙන කාලයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ නිසා ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාලයක්, වචනේ ස්ථිර වෙන කාලයක්. ඒ නිසා ඉතාමත් යහපත් කාලයක් මකර ලග්න හිමියන්ට ඔබ කරන කියන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් බලයක් පරිසරයෙන්ම සකස් වෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි පිය පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. ඉතින් නිරන්තරයෙන්ම කුසල නිරතයෙන් පින් දහම් කිරීම වැනි නොයෙකුත් ආකාරයේ කුසල කර්ම කිරීම මගින් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. උගුර ආශ්‍රිත සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන ඉතාමත් යහපත් කාලයක් මකර ලග්න හිමියන්ට මේ දෙවැන්න තුලට මේ සිකුරුගේ ගෝචර චලිතය. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වන රාශිය මේ කතානායක රාශිය.
ඉතින් කුම්භ ලග්නයේ තුලට තමයි මේ සිකුරු ගෝචර චලිතකින් පිවිසෙන්නේ රාහු සහ බුධද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ. කුම්භ ලග්නීයන්ගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ මේ සිකුරු ග්‍රහය. මොකද ඔබ ලග්නයේ 4 සුඛස්ථානයේ සහ පූර්ව පුණ්‍ය ස්ථානයේ 9 වෙන්නේ ත්‍රිකෝණයේ හිමිකාරීත්වය. හැබැයි ඔබගේ කුම්භ ලග්නීයන් තිර රාශියක් වන බැවින් 9 වෙන්න බාධකයි. ඉතින් බාධක ස්ථානාධිපතියා වෙන්නේ මේ සිකුරු ග්‍රහය. කොහොම වුණත් මේ ලග්නගත වීම ඔබට ඉතාමත් යහපත් බුධද ලග්නයේ ඉන්නවා දිග්බලේ. ඔබට යම් පීඩාකාරී තත්ත්වයක් නීතිමය ගැටලු තත්ත්වයක් කලින් තිබ්බනම් ඒවා निराකරණය වෙන කාලයක් මේ කාලය තුළ. ඉතින් කරන කියන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් බලයක් ශක්තියක් නිරන්තරයෙන්ම ඇති වෙන කාලයක්. ඉතින් මේ කාලය තුළදී ඔබගේ ඉදිකිරීම කටයුතු යම් බාධා වීමක් තිබ්බනම් නැවත පටන් අරගෙන ඉදිරියට යන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම දේපල සම්බන්ධ ඉඩකඩම් යාන වාහන සම්බන්ධ කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් දුර ගමන් යෙදෙන කාලයක් විශේෂයෙන්ම විදේශ ගමන් දුර ගමන් බලාපොරොත්තු වෙමින් හිටපු කුම්භ ලග්නීයන්ට අති සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. නව තනතුරු තානමාන ලැබෙන කාලයක්. රැකී ආරක්ෂාවල දියුණුවක් අත්පත් වන අතර ව්‍යාපාර කටයුතු වැඩි වාසි ලාභ ලැබෙන යම් ප්‍රසිද්ධියකට ඔබ ලක් වෙන කාලයක්. මේ කාලය තුළදී ඔබ ටිකක් යම් ප්‍රසිද්ධ වෙනවා. විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙනවා. අධ්‍යාපන කටයුතු කරන කියන කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් බලයක් කුම්භ ලග්නීයන්ට මේ කාලය තුළදී යොමු වෙනවා. හිස ආශ්‍රිත සෙම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් කටයුතු කරගන්න. නිරන්තරයෙන්ම කුසල කර්ම වල නිරත වෙමින් පින් දහම් කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ අවසාන රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරන මීන රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සුඛස්ථානය තුළ වක්‍ර ස්වභාවයකින් ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කතානායක සිකුරු ග්‍රහය පිවිසෙන්නේ ලග්නයෙන් 12 වෙනිදා. 12 වෙනිදා තුළ බුධ සහ රාහුද ගෝචර චලිතයක් පවත්වාගෙන යනවා. ඉතින් මේ විශේෂයෙන්ම ඔබගේ 8 වෙනි සහ විශේෂයෙන්ම වික්‍රමස්ථානයේ 3 වෙනි හිමිකාරීත්වය තමයි මේ සිකුරු විසින් දරන. මේ 12 වෙනිදාට පිවිසීම නම් මීන ලග්නීයන්ට යහපත් නැහැ. මොකද සිකුරු සමග. මොකද මේ කාලේ ඔබ විශේෂයෙන්ම ඔබේ චරිතය රැකගන්න ප්‍රවේශම් විය යුතු විශේෂම කාන්තාවන් පිරිමි පාර්ශ්වය නිසා පිරිමි පාර්ශ්වය කාන්තා පාර්ශ්වය නිසා. ඒ වගේම ඔබට යම් අහිතකර බලපෑම් විශේෂයෙන් නීතිමය කරදර ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ රියපදවන කෙනෙක් නම් නීතිගරුකව මේ කාලේ රියපදවන්න ඇති විය හැකි නොයෙකුත් ආකාර නීතිමය රාමුවට ලක් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම ලිපි ලේඛනවලට අත්සන් වෙන විශේෂයෙන් බැංකු ලෝන් ෆිනෑන්ස් වලට අත්සන් කරන්න ගිහිල්ලා නොයෙකුත් මුදල් මත ඇප වෙලා ණය වෙන්න ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ ගැන විශේෂ අවබෝධයෙන් අවධානයෙන් ඔබ කටයුතු කරගත්තොත් ඇති විය හැකි ප්‍රශ්න ඔබට ගොඩාක් දුරට වළක්වා ගන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන්ම උත්සාහයක් උනන්දුවක් ගන්න ඕනේ. පුළුවන් තරම් ඉවසීමෙන් මේ කාලේ කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ මුදල් ආයෝජනය කරද්දී ව්‍යාපාර කටයුත්තකට අලුත් දෙයක් පටන් ගන්න හිටියනම් විශේෂයෙන්ම ඔබේ ජන්ම සටහන තුළ සිකුරු මහ දසා අන්තර්දසා විදසා ගත කරනවා ටිකක් පරිස්සම් වෙන්න. හදිසි අනතුරු වැටීම් තැලීම් වෙන්නත් පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් ඔබ කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය යහපත් කරගන්න පුළුවන් සුළු කාලයක් තියෙන. ඉතින් අවබෝධයෙන් විශේෂයෙන්ම ප්‍රඥාව වඩවලා තැන්ට සුසු නුවණ භාවිතා කරලා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන් බවයි කියන්න තියෙන නිසා නිරන්තරයෙන්ම කුසලයෙන් නිරතවීම පින් දහම් කිරීම අතපය හැමියට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්ම මගින් සංජීවනී වෙන යන්ත්‍ර පලදා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කරගන්න හැකියාවක් පවතී. මෙසේ සිකුරු ග්‍රහයා කුම්භ රාශියේ ගත වීම පිළිබඳව ලග්නයෙන් ලග්නයට පලාපල කතනයක් ගෙනෙන ලදී. විශේෂයෙන් මේ ගෙනෙන ලද පලාපලය ගෝචර පලාපල කතනයක් බව විශේෂයෙන් සලකනවා.